මට අද එනකොට මේ පුතෙක් කිව්වා මේ Facebook එකේ එක කෙල්ලෙක් ඔය අඩ නිරුවතින් ඉඳලා ඊට පස්සේ මේකේ දැන් නාන විදිහත් Facebook එකට දාලා Facebook එකට පණිවිඩයක් දෙන්න මං නාපු අර බාත් එකේ වතුර බෝතල් කරලා විකුණනවා බොන්න එක දවසින් වතුර ටික විකුණනවා මේවා ගත්තේ පිරිමිද චික් මොම් මරුණට පස්සේ කොහෙද යන්නේ මුන්ට ආයි පිරිමිකමක් ලැබෙයිද චික් මෙහෙම සංසාරය මෙහෙම ජාතියක් කොහොමද දෙයනේ ගොඩනගන්නේ ඉතින් ඒ නිසා ලේසි නෑ දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ ලැබිච්ච මනුස්ස ජීවිතේ උතුම් විදිහට තියාගෙන උතුම් විදිහට මැරිලා සුගතියකට යන්න නම් ලේසි නැත මොන විභාගේ ජය ගත්තා ලේසි නෑ පිරිමින්ට තියෙන්න ඕන හොඳ පිරිමිකම හොඳ ධෛර්යයක් හොඳ අභිමානයක් ඇත්ත අම්මා කෙනෙක් පණිවිඩයක් එවලා ඔබ වහන්සේ බණවලදී මේ ස්ත්‍රීන්ගේ දුර්ගුණ කියන්නේ යම්සේ ඒක සත්‍යයි එනමුත් ඔබ වහන්සේ නොකියපු දෙයක් තියෙනවා ඒ තමයි මේ සියලු ස්ත්‍රීවෝ ඔය විදිහට චපල වුණේ පිරිමින්ට කොන්දක් නැති නිසා උන්ට පොල් පිළිත්තක් හරි කොන්දේ ගැට ගහගෙන පිරිමි කමින් ඉන්ටයයි බණකට කියන්න ඔන්න ඒ බණ ඔයාලට කිව්වා දැනගන්න ඕන ෆෝන් එකෙන් වල් කතාවට එනවා නම් යාළු වෙලා ඉන්න කාලේ නවත්තගනින් ඕක අපි ඉගෙන ගන්න ළමයි ඒ වයසේවත් ගෑණිගේ හැඟීම් පාලනය කරන්න පිරිමියාට හයියක් නැත්තම් බැන්දට පස්සේ කොහොමටත් ගෑණිට වහල් ඒ තමන්ගේ අනට කී කරු නෑ ඊට පස්සේ ඉරිසියාව කෝල් එකක් ආවත් මිස් කෝල් එකක් ආවත් ගොඩාක් දුක් විඳින ලස්සන ගෑනු බඳින පොල්ලෝ තමයි ගොඩාක් දුක් විඳින්නේ කොල්ලි බැලුවත් සැකයි කෝල් එකක් ආවත් සැකයි කලු කැහැටු කෙල්ලේ බැන්දන කිසි කරදරයක් නෑ ඉරිසියාව උපදිනවා මගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සසරේවත් ස්ත්‍රියක් නිසා කිසි කෙනෙකුට ස්ත්‍රියක් නිසා හෝ වෙනයම් දෙයක් නිසා හෝ ඉරිසියා නැහැ. මට තව හම්බුණා යුවලක් ඒ කෙල්ල කඩේට ගියත් වීඩියෝ කෝල් ගන්න ඕන. කොල්ලා ගෙදර ඉඳලා බලනවා වැඩ පොලිසියෙන් බලනවා. වීඩියෝ කෝල් ගන්නවා. බස් එකට නැංගත් වීඩියෝ කෝල් ගන්නවා. කොටද? ඇයි මෙහෙම ජීවිත ඇයි? ඇයි මෙහෙම සැකේ? ඔය යාළුවලා ඉන්න කාලේ සැක තියෙනවනේ. සැකෙන් කතා කරනවා. හොඳම දේ බාහිරයක් වෙලා හරි ඕක නැති කරගන්න. නැති කරගන්න කියන්නේ සම්බන්ධය නැති කරගන්න එක. අනාගතේ දුකක්. නෑ යා මං හදා ගන්නවා. හදාගනි. සාරිපුත්ත මහරහතන් වහන්සේ සරණ යන්න සැකේට නිදහස් වෙන්න නම් කොච්චර උතුම්ද මහරහතන් වහන්සේලා. ඔය රහතන් වහන්සේලාගෙන් යුතු සංඝ පරපුරට නේද අර වසලියු බනින්නේ අර YouTube වලින් Facebook වලින් ඒ සංගරුවනටයි බනින්නේ වසලියෝ. අපි සරණ ගියා ඒ රහතන් වහන්සේලා. ඊට පස්සේ අහනවා මොකක්ද උඹේ තියෙන දෙවෙනි ගුණේ?